සුබ දවසක්. ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා ජීවිතයේ ගොඩාක් දුක් විඳපු කෙනෙක්, ගොඩාක් මානසික වෙලා වැඩ කරපු කෙනෙක්. ඉතින් ඔයාට ඉදිරියේදීත් මොන වගේ දේවල් වෙයිද? තව දුරටත් ඔයා මානසික වෙලා වැඩ කරන්න ඕනද කියලා තමයි මේ රීඩින් එකේ බලන්න යන්නේ. රීඩින් එකට යන්න කලින් Divine Magic Reading channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඉස්සෙල්ලාම ඔයාගේ guardian angel ඔයාට මොනවද කියන්නේ කියලා බලමු. angel card එක ගත්තාම ඔයා මේ වෙලාවේ පරණ දේවල් ගැන හිතලා දුක් විඳිනවා. ඒවා තවත් හිතේ තියාගෙන ඉන්න එපා. අමතක කරලා ඉස්සරහට යන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම හොඳ හිතින් අනිත් අයට කරන දේවල් අපිට නැවත ලැබෙනවා. ඒ නිසා පුළුවන් හැමෝටම හොඳක් කරන්න. අනිත් අය ඔයාට වැරදක් කරලා තියෙනවා නම් ඒ අයට සමාව දෙන්න. හිතේ තරහ තියන් ඉදී අපිට නෙගටිව් එනර්ජි තමයි එකතු වෙන්නේ. සමාව දෙද්දී අපිට පොසිටිව් එනර්ජි ටිකක් ලැබෙනවා. ඒ නිසා කාටවත් බයිර නොකර තරහා ගන්න නැතුව සමාව දෙන්න. එතකොට ඒකෙන් ඔයාට සැනසීමක් ලැබෙනවා. ඒ වගේම ඔයා කාට හරි මොනවා හරි කියන්න තියෙනවා නම් ඒක හිතා ඉන්න නැතුව ධෛර්යයෙන් කියන්න. ඒ වගේම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට මේ වෙලාවේ ඔයාගේ ජොබ් එක එපා වෙලා ඔයා තනියෙන් මොනවා හරි බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවා නම් බය නැතුව කරන්න. මම ඔයා එක්ක ඉන්නවා කියලා ඔයාගේ guardian angel කියනවා. ඔයාට එවිලා තියෙන ටෙරොට් කාඩ් එක බැලුවාම ඔයා මේ වෙනකන් ගොඩාක් මානසික වෙලා වැඩ කරලා තියෙනවා. හිර වෙලා රිලේෂන්ෂිප් එකක් වුණොත් ඔයා ඒ රිලේෂන්ෂිප් එකේ කිසිම නිදහසක් නැතුව ගොඩාක් හිර වෙලා ඉඳලා තියෙනවා. දැන් ජොබ් එකක් ගත්තොත් ඔයා ඒ ජොබ් එක වෙනුවෙන් ඔයා ගොඩාක් මානසික වෙලා වැඩ කරලා තියෙනවා. නමුත් ඔයාට තාම ඒකට ප්‍රතිඵලයක් තාම ලැබිලා නැහැ. ඒ නිසා ඔයා ඔරි වෙනවා. ඒකට දුක් වෙන එකට වඩා හොඳයි ඒකට විසඳුම මොකද්ද කියලා බලන්න ඕනේ. ඒ වගේ ප්‍රතිඵල පරක්කු වෙන්න හේතුව මොකද්ද? තවත් ඒ ජොබ් එකේම ඉන්නවද? ඒ රිලේෂන්ෂිප් එකේ ඉන්නවද කියලා හොඳට කල්පනා කරලා තීරණයක් ගන්න ඕනේ. මොකද අපිට ප්‍රයෝජනයක් නැත්නම් එතනින් තවදුරටත් ඉන්න හොඳ නැහැ. ඒ වගේම ඔයාගේ guardian angels කියන්නේ ඔයා මේ වෙලාවේ බිස්නස් එකක් කරනවා නම් හොඳයි කියලා. ඒ නිසා ඔයාට ඒකට අවස්ථාවක් තියෙනවා නම් ජොබ් එකේම බදාගෙන ඉන්න නැතුව ඒක අතහැරලා බය නැතුව ඔයා බිස්නස් එක පටන් ගන්න. ඔයා ගත්ත පඩියට වඩා ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි රිලේෂන්ෂිප් එකේ වුණොත් ඒකෙන් ඔයාට කිසිම සතුටක් නිදාසක් නැත්තම් ඒ රිලේෂන්ෂිප් එක තවත් ඕනේ කියලා අල්ලගෙන ඉන්න ඕන නැහැ. ඒක අතහැරලා ඔයාගේ අනිත් වැඩ ටික කරන්න. ඔයාට හරියන කෙනෙක් ඔයාට ඉස්සරහට ලැබෙනවා. ඒ වගේම ඔයාට අවසන් කාඩ් එකත් එවිලා තියෙන්නේ වේදනාව අවසන් කියන කාඩ් එකයි. ඒකේ කියන්නේ ඔයා මේ වෙනකන් දුක් විඳපු කෙනෙක්. ඒ හැම දුකක්ම කරදරයක්ම ඔයාට අවසන් වෙන්නයි යන්නේ. ඒ වගේ ඔයා ගොඩාක් මානසික වෙලා වැඩ කරලා තියෙනවා. කිසිම රෙස්ට් එකක් නැතුව වැඩ කරලා ඔයා ගොඩාක් මානසික වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අනිවාර්යෙන් ඔයා රෙස්ට් එකක් ගන්න ඕනේ. ඔයා පොඩි විවේකයක් ගන්න. ශරීරයට විතරක් නෙවෙයි මනසටත් විවේකයක් අවශ්‍ය වෙනවා. ඔයාට පුළුවන් මෙඩිටේෂන් කරන්න. එහෙම නැත්නම් පන්සලට ගිහින් එන්න. ඔයාගේ මනසට සතුටු දෙන දෙයක් ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා කරන්න. මේ වෙලාවේ ඔයාගේ මනසට සහ ශරීරයට විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා කරන්න. ඉදිරියේදී ඔයාගේ හැම පේන් එකක්ම අනිවාර්යෙන් ඉවරයක් වෙනවා. මේ රීඩින් එකේ ටෝටලි කියන්නේ ඔයා මේ වෙනකන් විද්ද හැම දුකක්ම අවසන් වෙනවා. ඒ වගේම ඔයා අලුතෙන් දෙයක් කරන්න පටන් ඉන්නවා නම් හිතා ඉන්න නැතුව බය නැතුව පටන් ගන්න. ඒ වගේ දෙයක් කියන්න ඕන නම් ඒකත් බය නැතුව කියන්න. පරණ දේවල් අමතක කරලා සතුටින් ඉන්න. කාත් එක්ක හරි තරහ වෙලා ඉන්නවා නම් ඒ අයට සමාව දෙන්න. ඒකෙන් ඔයාට සැනසීමක් ලැබෙනවා. මේක තමයි මේ රීඩින් එකේ යුනිවර්ස් ඔයාට කියන්න හදපු මෙසේජ් එක. මේ රීඩින් එක ඔයාට ගැලපුණාද නැද්ද කියලා කමෙන්ට් එකේ කියන්න. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.